ඕපන් වර්ල්ඩ් ගේම් එකකදී අපිට සාමාන්‍යයෙන් දකින්න ලැබෙන දෙයක්නේ එකම විදියකට හැසිරෙන NPCලා එතකොට එකම රටාවකට පාර යන වාහන. හැබැයි ඔන්න GTA 6 එක මේ හැමදේම වෙනස්ම පාරකට හැරෙන්නයි යන්නේ. මම එහෙම කියන්නේ නිකම්ම නෙවෙයි. GTA නිර්මාණය කරන Take-Two Interactive සමාගම අලුතින්ම අරගෙන තියෙන විශේෂ පේටන්ට් බලපත්‍ර කීපයක් නිසා. මේ අලුත් තාක්ෂණයන් එක්ක GTA ලෝකය කොයි වගේ වේවිද? අයිබෝන් කියලා පිළිගන්නවා අද ටෙකිකොනි channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැම කෙනෙක්ම. අද වීඩියෝ එකකින් අපි බලමු පාර යන NPCලා ඇත්තම මිනිස්සු වගේ තීරණ ගන්නෙ කොහොමද? වාහන තදබදය සහ රියදුරන්ගේ හැසිරීම වෙනස් වෙන්නේ කොහොමද? ඒ වගේම මේ අලුත් පේටන්ට් බලපත්‍ර හරහා GTA 6 වලට ලැබෙවි කියලා හිතන්න පුළුවන් වෙනස්ම ෆීචර්ස් මොනවද කියලා. You and me, bro. We got this. මුලින්ම අපි කතා කරමු මෙන්න මේ virtual navigation in gaming environment pattern එක ගැන. හිතන්නකෝ ලොකු open world map එකක් ගැන. ඒකේ පාරවල්, හන්දි, වංගු දහස් ගාණක් තියෙනවනේ. මේ හැම තැනක්ම ගේම් එකේ දත්ත පද්ධතිය සටහන් වෙන්නේ මෙන්න මේ වගේ nodes විදියට. සාමාන්‍ය ගේම් එකකදී වාහනයක් හරි කැරක්ටර් එකක් හරි එක තැනක ඉඳන් තවත් තැනකට යද්දී අපේ කම්පියුටර් එකේ CPU එකටයි RAM එකටයි ලොකු වැඩ කොටසක් කරන්න සිද්ධ වෙනවා. මොකද මේ හැම පොඩි node එකක්ම වෙන වෙනම ගණනය කරලා තමයි පාර හොයාගන්න වෙන්නේ. මේකට Take-Two Interactive සමාගම තාක්ෂණික විසඳුමක් හොයාගෙන තියෙනවා. මේක වැඩ කරන්නේ හරියට අපි Google Maps පාවිච්චි කරනවා වගේම ක්‍රමයකට. හිතන්න කොළඹ ඉඳන් හම්බන්තොටට යනවා කියලා. ඔයාට වැදගත් වෙන්නේ අතරමඟ හම්බෙන හැම පොඩි අතුරු පාරක්ම හැම පොඩි ටවුන් එකක්ම නෙවෙයිනේ. ඔයා බලන්නේ ගාල්ල, මාතර, තංගල්ල වගේ ප්‍රධාන නගරය කියන්නේ මේන් නෝඩ්ස් ගැන විතරයි. අන්න ඒ වගේ Take-Two ලා කරලා තියෙන්නේ අඩි 10න් 10ට තියෙන හැම පුංචි විස්තරයක්ම ගණනය කරනව වෙනුවට සිතියමේ තියෙන ප්‍රධාන මන්සන්දි සහ තීරණාත්මක ස්ථාන විතරක් අඳුරගෙන සරල සිතියමක් නිර්මාණය කරන එක. මේකෙදී මැප් එකේ ප්‍රධාන ලේයර්ස් දෙකක් තියෙනවා. පළවෙනි එක ෆයින් ග්‍රාෆ්ස්. මේක තමයි හැම ගේම් එකකම වගේ පාවිච්චි වෙන ක්‍රමය. පාර තියෙන පොඩි පොඩි බාධක, වලවල්, පදික වේදිකා, එතකොට කඩසාප්පු වගේ හැම විස්තරයකටම අදාළ nodes මේ ලේයර් එකේ තියෙනවා. මේක හරිම සවිස්තරාත්මකයි වගේම දත්ත ප්‍රමාණයත් ගොඩක්ම වැඩි. දෙවෙනි ලේයර් එක තමයි coarse graph. මෙන්න මේ වෙනුවෙන් තමයි එයාලා මේ pattern එක අරගෙන තියෙන්නේ. මේ ලේයර් එකේ අර වගේ පුංචි පුංචි විස්තර නැහැ. ඒ වෙනුවට මේකේ තියෙන්නේ සිටියමේ ප්‍රධාන නගර, මහා මාර්ග සහ ප්‍රධාන මංසන්දි විතරයි. සරලම කිව්වොතින් මේක මුළු මැප් එකේම සාරාංශගත සිතියමක්. ඇයි මේක මෙච්චර වැදගත් වෙන්නේ? හිතන්නකෝ ගේම් එකේ ඉන්න NPC කෙනෙකුට දුර ගමනක් යන්න ඕනුනා කියලා. එතකොට මේ ටෙක්නොලොජි එකේ හැටියට එයා මුලින්ම පාවිච්චි කරන්නේ coarse graph එක. ඉතින් එයාට මුළු මැප් එකේම තියෙන මිලියන ගාණක් nodes ගණනය කර කර ඉන්න ඕන වෙන්නේ නැහැ. ප්‍රධාන nodes කීපයක් විතරක් බලලා බොහොම ඉක්මනින් පාර හොයාගන්න පුළුවන්. මේ pattern එකේ තියෙන විශේෂම දෙයක් තමයි මේ coarse graph එකට ක්ෂණිකව කියන්නේ real time update වෙන්න පුළුවන් වීම. හිතන්න පාරක ලොකු ඇක්සිඩන්ට් එකක් වෙලා හරි නැත්නම් පොලිසියෙන් පාරක් වහලා කියලා. අන්න ඒ වෙලාවට මේ coarse graph එකට පුළුවන් ඒ බ්ලොක් එක ගැන විස්තර ක්ෂණිකව තමන්ගේ සිතියමට ඇතුල් කරගන්න. එතකොට මොකද වෙන්නේ? පාර යන අනිත් වාහන සහ NPCලා ඒ බ්ලොක් එක ගාවටම ඇවිල්ලා හිර වෙන්නේ නැහැ. ඒ වෙනුවට යාලා දුර තියා මේක අඳුරගෙන වෙනත් විකල්ප පාරවල් තෝරගන්නවා. මේ නිසා GTA 5 වල වගේ එකම තැනක වාහන ගොඩක් ගොඩ ගහන එක අපිට GTA 6 වලදී දකින්න ලැබෙන්නේ නැති තරම්ම වේවි. ඒ විතරක් නෙවෙයි මේ තාක්ෂණයත් එක්ක GTA 6 වලදී පොලිස් ලුහු බැඳීම් එතකොට ගේම් කැරක්ටර්ස් පස්සේ ගිහිල්ලා එයාලව අල්ලගන්න වැඩේ ගොඩක්ම ඉන්ට්‍රෙස්ටිං වෙන්න පුළුවන්. එතකොට අනිත් කාරණාව තමයි GTA 5 වලදී hardware limitations නිසා අපිට පාර දකින්න පුළුවන් උනේ සීමිත වාහන ප්‍රමාණය සහ සීමිත NPC ල ප්‍රමාණයක් විතරයි. හැබැයි GTA 6 වලදී මේ පාර සෙවීමේ පද්ධතිය ගොඩක්ම කාර්යක්ෂම නිසා කම්පියුටර් එකට එකපාර NPC ල ලොකු ප්‍රමාණයක් හසුරවන්න පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා GTA 5 වලට වඩා වැඩි සෙනගක් සහ වැඩි වාහන ප්‍රමාණයක් තියෙන ඊටම සජීවී නගර අපිට මේ වතාවේදී දැක ගන්න පුළුවන් වේවි. තවත් දෙයක් තමයි GTA 6 වලදී අපිට බලා ගන්න පුළුවන් වේවි විවිධ අවස්ථාවලට ආවේනික driving styles.
කලින් ගේම්ස් වලදී NPCලා හැමෝම ගොඩක්ම එක සමාන විදිහටනේ ඩ්‍රයිවිං කරේ. නමුත් අලුත් පැටර්න් එකට අනුව බැලුවම ඩ්‍රයිවර්ස්ලට වේගය, මන්තිරු මාරු කිරීමේ හැකියාව වගේම විවිධ කාලගුණික තත්ත්වයන්ට අනුව ඩ්‍රයිවිං කරන රටාව වෙනස් කරන්නත් හැකියාව ලැබෙන්න ඉඩ තියෙනවා. හරි, ඊළඟට අපි යමු දෙවෙනි පැටර්න් එකට. මේක virtual character locomotion pattern එකක්. සරලම කිව්වොතින් මේකෙන් කරන්නේ ගේම් එකේ ඉන්න චරිත ඇවිදින, දුවන විදිය සහ අනිකුත් හැසිරීම් හැම දෙයක්ම මීට කලින් කිසිම ගේම් එකක නොදකපු මට්ටමටම රියලිස්ටික් කරන එක. සාමාන්‍යයෙන් ගේම් එකකදී චරිතයක් ඇවිදිනකොට ඒකට කලින් රෙකෝඩ් කරපු ඇනිමේෂන් එකක් ප්ලේ වෙන එක තමයි සිද්ධ වෙන්නේ. හැබැයි මේ පැටර්න් එකෙන් හඳුන්වලා දෙනවා ඇනිමේෂන් බිල්ඩින් බ්ලොක්ස් කියලා අලුත්ම කන්සෙප්ට් එකක්. මේ කන්සෙප්ට් එක අනුව ඇවිදින එක, හැරෙන එක, නතර වෙන එක වගේ පොඩි පොඩි කොටස් වෙන වෙනම ගබඩා කරලා තියෙනවා ගේම් එක ඇතුලේ. ඊළඟට අවස්ථානුකූලව මේ බ්ලොක්ස් එකින් එක එකතු කරලා රියල් ටයිම් මූවමන්ට් එකක් හදන එක තමයි සිද්ධ වෙන්නේ. මේ නිසා චරිතයක චලනයන් හරිම යුනික් වෙනවා. මේ පද්ධතියේ ලේයර්ස් 3ක් තියෙනවා. පළවෙනි එක ආකටයිප් බ්ලොක්ස්. මේකෙන් කරන්නේ චරිතයේ පොදු ස්වභාවය නිර්වචනය කරන එක. ඒ කියන්නේ සාමාන්‍ය මිනිස්සෙක්ද, පොලිස් නිලධාරියෙක්ද, කාන්තාවක්ද, පිරිමියෙක්ද වගේ දේවල්. ඊළඟට motion type blocks. ඒ කියන්නේ ඇවිදීම, දිවීම වගේ පොදු චලන රටා කාණ්ඩ කරන ලේ එක. තුන්වෙනි එක blackboard. මේකෙන් තමයි ගේම් එකේ දත්ත. උදාහරණ විදියට ගත්තොත් වේගය, දිශාව, ලොකේෂන් එක වගේ තොරතුරු අනුව ගැළපෙන ඇනිමේෂන් බ්ලොක්ස් තෝරගන්න උදව් වෙන්නේ. අපි දැන් මේක සිද්ධ වෙන විදිය පැහැදිලි කරගනිමු. ඔන්න හිතන්න අපේ කැරක්ටර් එක වැස්සේ තුවාල වෙලා බිත්තියක් ළඟින් ඇවිදගෙන යනවා කියලා. සාම්ප්‍රදායික ගේම් එකකදී නම් මෙතනදී වෙන්නේ කලින් ගබඩා කරලා තියෙන ඇනිමේෂන් නැවත නැවත රිපීට් කරන එක. නමුත් අලුත් ක්‍රමයේදී ඒක වෙන්නේ මෙහෙමයි. මුලින්ම බේස් බ්ලොක් එක විදියට පද්ධතිය ඇවිදීම කියන motion type එක තෝරගන්නවා. ඊළඟට මේ චරිතය දැන් ඉන්නේ තුවාල වෙලා. ඒ නිසා සිස්ටම් එක කොර ගැසීම කියන බිල්ඩින් බ්ලොක් එක මේකට එකතු කරනවා. ඊළඟට එන්වයරන්මන්ට් එක ගැන බලනවා. මේ වෙලාවේ වහින නිසා පොළවේ ලිස්සන ගතිය, චරිතයේ තෙමිලා ඉන්න නිසා සීතලට ගැහෙන එක වගේ බිල්ඩින් බ්ලොක්ස් මේකට එකතු කරනවා. ඒ වගේම අපි යන්නේ බිත්තියක් හයිනෙන්නේ. එතකොට බ්ලැක්බෝඩ් සිස්ටම් එකට පුළුවන් මේ අවස්ථාව අඳුරගෙන චරිතයේ බිත්තියට අත තියලා වාරුවෙන් ගමන් කරන විදිය නිර්මාණය කරන්න. මේ ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් විදියට අවස්ථාවට ගැළපෙන බිල්ඩින් බ්ලොක්ස් එකතු වෙලා ඒ අවස්ථාවටම විතරක් ආවේනික වුණ ඉතාමත් ස්වාභාවික චලනයක් අපිට දැක ගන්න පුළුවන්. හැබැයි GTA 6 වල කොයිතරම් ඇඩ්වාන්ස් විදියට කොච්චර බිල්ඩින් බ්ලොක්ස් ප්‍රමාණයක් තියෙනවද කියන තොරතුරු තාම එළියට දීලා නැහැ. බිල්ඩින් බ්ලොක්ස් විශාල ප්‍රමාණයක් තිබුණතින් අපිට මීට කලින් වෙන කිසිම ගේම් එකක නොදකපු තරම් තාත්වික චලනයන් ටිකක් මේ ගේම් එකේ කැරක්ටර්ස් සහ NPC ලාගෙන් දැක ගන්න පුළුවන් වේවි. හරි. අද වීඩියෝ එකෙන් අපි කතා කරේ GTA 5 රිලීස් වුණාට පස්සේ Take-Two Interactive කම්පැනි එක අරගෙන තියෙන patents දෙකක් ගැන විතරයි. මීට අමතරව තවත් patents 5ක් විතර තියෙනවා GTA 6 වලට ලොකු බලපෑමක් කරાવી කියලා අපිට හිතන්න පුළුවන් විදිහේ ඒ ඔක්කොම patents ඔයාලට Google patents search එකෙන් බලා ගන්න පුළුවන්. ඉතින් අපි අද කතා කරපු මාතෘකාව ගැන මීට අමතරව ඔයාලා දන්න තවත් කරුණු ඔයාලගේ අදහස් මේ හැම දෙයක්ම කමෙන්ට් කරන්න කියලා මම ආරාධනා කරනවා පහළ කමෙන්ට් සෙක්ෂන් එකේ. ඒ වගේම මේ වීඩියෝ එක වැදගත් වේවි කියලා හිතන යාළුවන්ට ෂෙයා කරන්න. ඔයා තාම subscribe කරලා නැත්නම් මගේ ටිකී කොනි channel එක ධම්ම subscribe කරලා bell icon එක on කරලා තිබුණොත් ඔයාලට මම ඊළඟට වීඩියෝ එකක් අප්ලෝඩ් කරපුවාම ඒක notification එකකින් දැනගන්න පුළුවන්. එහෙනම් මම අදට ගිහින් එන්නම්. අපි ආයෙත් දවසක හමු වෙමු අලුත් වීඩියෝ එකකින්.